ඉතින් ඉතින් ළමයි ඔයාලට කොහොමද? මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඒ වගේම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා දිගටම මගේ වීඩියෝස් එක්ක එකතු වෙන්න කියලා. හරි ඉතින් එහෙනම් අපි සබස්ක්‍රයිබ් කරගෙනම වීඩියෝ එකට යමුකෝ. ඉතින් ළමයි අද මම හිතුවා මගේ මේ නිවාඩු දවස මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ඒ වගේම තමයි මට ඇඳුම් වගේක් ඕන කරලා තිබ්බා. ඒවා ටික ගන්නවා වෙන් කරනවා කියලා. ඉතින් මම ඉක්මනට උදේම ලෑස්ති වෙලා මේ ගියේ මගේ එන්නේ අවශ්‍ය කරන බඩු ටික ගන්න. ඒ වගේම තමයි මම හිතුවා මම මේ ගත කරන දවසෙන් භාගයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. ඉතින් අද මම මේ යන්නේ ඔයාලා ගොඩක් අය දන්න පැත්තකට තමයි. ඉතින් මෙන්න මේ තැන මම හිතන විදියට ගොඩක් අය දන්නවා ඇති, ඇවිල්ලත් ඇති. මේ තමයි හලාවත මුන්නේශ්වරම් කෝවිල. ඉතින් ඇවිල්ලා තියෙන කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉතින් මෙන්න මේ විදියට මම ගියේ හලාවත ටවුන් එකට. ඉතින් මම ගොඩාක් කැමති මං ආස කරන බඩු ඔක්කොම එක තැනකින් ගන්න තියෙනවා නම් එතකොට ස්ට්‍රෙස් එක ගොඩාක් අඩුයි. එහෙම නැත්නම් මුළු දවසම එපා වෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට try කරන්නේ මම ගන්න යන බඩු ටික ඔක්කොම එකම තැනකින් ගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම මේ විදිහට ඇඳුම් section එකට තමයි ගියේ. ගිහිල්ලා බැලුවේ මට ඕන කරන ඇඳුම් තියෙනවද කියලා. ඉතින් ළමයි අද මම මගේ මේ දවස ගත කරන්න තීරණය කරේ තනියම. එතකොට මට පුළුවන් මගේ දවසින් මට අවශ්‍ය කරන කාලයක් කැප කරලා මට අවශ්‍ය කරන දේවල් ගන්න. එතකොට මට පුළුවන් මගේ නිදහසේ මගේ වැඩ ටික ඔක්කොම කරගන්න. ඉතින් මම කලින් කිව්වනේ මම මේ යන්නේ මට අවශ්‍ය කරන ඇඳුම් ටිකකුයි ඒ වගේම තමයි මගේ මාසෙට ඇති වෙන්න මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටික ගන්නයි කියලා. ඉතින් ළමයි මම මේ ගියාට මං ආස කරන විදිහේ මං හිතන් ගිය විදිහේ එක ඇඳුමක්වත් මෙතන ගන්න තිබ්බේ නැහැ. ඉතින් මොනා කරන්නද? ඊට පස්සේ මම තීරණය කරා ආයෙත් වෙනත් දවසක ඇවිල්ලා ඇඳුම් ගන්න. මම ඊළඟට ගියේ මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටික ගන්න. ඉතින් ළමයි ඒ ඇද්දි මම දැක්කා ලස්සන බෑග්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවත් බලලා තමයි මම මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටික ගන්න ගියේ. ඉතින් ළමයි මෙතන ගොඩාක් කඩුවට සාධාරණ මිලකට ලස්සන බෑග්ස් ගොඩාක් තිබ්බා. හැබැයි ඉතින් මම අද බෑග් ගන්න නෙවෙයිනේ ආවේ. ඒ නිසා මම මගේ ඊළඟ වැඩේට ගියා. ඉතින් දැන් මම ආවේ මගේ අද දවස මම විශේෂයෙන්ම වෙන් කරගත්ත මගේ වැඩේට. ඒ තමයි මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික ගන්න. ඉතින් ළමයි සමහරක් මේ මම ගන්න ප්‍රොඩක්ට් මට මාසෙකට වඩාත් පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් දවස්වලට මම මේක මාස 2ක් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඉතින් මම ගොඩක් කලින් ඉඳන් පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් තමයි මේ තියෙන්නේ. මේ දේවල් ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න ඕන කියලා හිතුව නිසා තමයි අද වීඩියෝ එකට මම ඔයාලවත් එකතු කරගත්තේ. මම ඉස්සර වෙලාම ගත්තේ මගේ ස්කින් කෙයාර් රූටින් එකේ මට ගොඩාක් වැදගත් වන මගේ ප්‍රොඩක්ට් එක. ඒ තමයි මගේ ෆේස් වොෂ් එක සහ මගේ ක්ලෙන්ස් එක. ඉතින් මේ දෙක තමයි මගේ ස්කින් එකේ ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් මට දෙන්නේ. මොකද මගේ ස්කින් එකේ ඔයිලි ගතිය කන්ට්‍රෝල් කරලා මගේ ස්කින් එක ලස්සනට පිරිසිදුව ක්ලීන් එකට තියාගන්න මට උදව් කරන්නේ මගේ මෙන්න මේ ෆේස් වොෂ් එක සහ ක්ලෙන්ස් එක. ඒ වගේම තමයි මම ගන්න මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වලට මට යන්නේ රුපියල් 3000කටත් වඩා ගොඩක් අඩු මුදලක්. ඉතින් අනිවාර්යයෙන්ම මම ගත්ත ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් මොනවද කියලා ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. ඊට පස්සේ මම ගියා ගෙදර අරන් යන්න මොන හරි ගන්න. ඉතින් ඉස්සෙල්ලාම මගේ අත ගියේ මෙන්න මේ චොක්ලට් වලට. ඊට පස්සේ මේවත් අරගෙන මම ගියා තවල්ට කන්න. ඉතින් තාම ඔයා මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා ඉස්සරහට මම ගේන්න ඉන්න ලස්සන වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.